ඉතින් ගොඩ කාලෙකින් ටීචර් මගේ දුවලා පුතාලට ලස්සන වීඩියෝ එකක් තමයි අරගෙන එන්න හිතුවේ. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ ටීචර්ට ලොකු වැඩ වගේක් තිබ්බා. ඒකට ටීචර් හිතුවා හැම වෙලේම හැම මොහොතේම චූටි දුවලා පුතාලත් එක්ක ඉන්න ඕන, ලස්සන වීඩියෝස් දාන්න ඕන. චූටි දුවලා පුතාලගේ දැනුම වර්ධනය කරන්න ඕනි කියලා. ඉතින් අද චූටි දුවලා පුතාලා බලනවා ඇති ටීචර් මොකද මේ සුදු පාටින් ඇඳලා ඉන්නේ කියලා. වෙනදාට නම් එක සාරිනේ ඇඳගෙන ඉන්නේ පාට සාරිනේ. ඉතින් අද ටීචර් වෙනසකටත් එක්ක දෝ මේ ඇඳගෙන ඉන්නේ ඇයි මේ කියලා දුවලා පුතාලට කුතුහලයකුත් ඇති. ඉක්මනින්ම කියන්නම් ඇයි මේ සුදු පාටින් අද ටීචර් ඇඳලා ඉන්නේ කියලා. අද ටීචර් වෙනස් විදිහේ පාඩමක් කියලා දෙන්න තමයි වැදගත් පාඩමක් කියලා දෙන්න තමයි හිතුවේ. මොකද දන්නවද? අපි පන්සලට යන්නේ කොහොමද? පන්සලට ගිහිල්ලා මොකද කරන්නේ? මොනවද පන්සලට ගෙනියන්නේ? ඒ වගේම තමයි අපි පන්සලට ගිහිල්ලා නිවැරදිව වන්දනා කරන්නේ කොහොමද කියලා තමයි අද ටීචර් මේ පාඩම් මාලාවෙන් තෝරාගෙන ලස්සනට කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. ඒ කියලා දෙන දේවල් හොඳට මතකයට ගන්න. හරිම සරලව තමයි ටීචර් මේ පාඩම් මගේ දුවලා පුතාලට තේරෙන විදිහට කියලා දෙන්නේ. ඉතින් අපි ඉක්මනටම පාඩම් පටන් ගමු. මගේ දුවේ පුතේ හොඳට අහගන්න. අපි පන්සලට යනකොට ඉස්සෙල්ලාම ඇඳුම අපි ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න බෑ. අපි මුලින්ම පන්සලට යනකොට සුදු ඇඳුමෙන් තමයි සැරසිලා යන්න ඕනේ. පාට ඇඳුම් අඳින්න හොඳ නෑ. හොඳ නෑනේ මේක සංවර භාවයක් නෑ. සුදු කියන පාට ගොඩක් සංවර පාටක්. ඉතින් අපි හැමෝම ලස්සන්ට අත්තියන ලස්සන්ට දිග මේ වගේ දැන් ටීචර් සාරි එකක් ඇඳලා ඉන්නේ සාරියක් වෙන්න පුළුවන් ගාමක් වෙන්න පුළුවන් සුදු පාට සුදු පැහැති ඇඳුමකින් තමයි අපි පන්සලට යන්න ඕනේ. පූජනීය ස්ථානයක්නේ අපි සංවර වෙන්න ඕනනේ. ඉතින් දැන් මතක තියාගන්න චූටි දුවලා පුතාලා අම්මලට කියන්නේ පන්සල යනකොට අම්මේ මට ලස්සන සුදු පාට ගවුමක් මහලා දෙන්න වගේ කියලා සුදු ඇඳුමෙන් පන්සලට යන්න ඕනේ. ඒ වගේම තමයි අපි තොප්පි දාගෙන පන්සලට ඇතුල් වෙනවද? නෑ, ඒක හොඳ නෑ. ඒක අසංවරයි නේද? තොප්පි දාගෙන කිසිම ගරු මේ බුහුමනක් නැතුව පන්සලට ඇතුල් වෙන්නේ නැහැ. දැන් තොප්පි ගලවලා තමයි නේද? හිස් වැසුම් ඔළුවට දාන තොප්පි ගලවලා තමයි අපි ගෞරවයෙන් තමයි පන්සලට ඇතුල් වෙන්න ඕන. ඒ වගේම තමයි තව මොකද්ද? පාවහන් සෙරප්පුත් දාගෙන අපි පන්සලට යනවද? දාගෙන ගිහිල්ලා වදිනවද? නෑ. සෙරප්පු දෙක ගලවලා ලස්සනට පැත්තකින් තියලා තමයි අපි පන්සලට යා යුතු. මේ පන්සලේ බෝඩුත් ගහලා තියෙනවනේ. අපිට බෝඩ් ගහලා මේ කියන්නේ බෝඩ් එක බලලා හැදෙන්න ඕනේ. මේ අපිට හිතෙන්න ඕනේ නේද? පන්සලට යනකොට අපි යන්න ඕනේ සුදු පාට ඇඳුමක් ඇඳලා හිස් වැසුම් පාවහන් ගලවා ඇතුල්වන කෙනෙක් බෝඩ් එකේ තියෙන්නේ. නම් තොප්පි දාන්න හොඳ නෑ. මොනවද සෙරප්පු ගලවලා යන්න ඕනේ නේද? ඒ විදිහට තමයි සංවරව තමයි පන්සලට යන්නේ. දැන් පන්සලට යන විදිහ දන්නවා. දැන් පන්සලට ඇතුල් වුණාට පස්සේ අපි මොකද කරන්නේ? පන්සලට ඇතුල් වුණාට පස්සේ මගේ දුවලා පුතාලා උස්සනින් කෑ ගහගෙන නේද? මේ වටපිටාවේ වදින අයට කරදර කරන විදිහට කෑ ගහලා එහෙම හැසිරෙන්න හොඳ නෑ. නේද? හරිම සංවරව තමයි අපි හැසිරෙන්න ඕනේ. හිමින් කතා කරන්න ඕනේ. නේද? කාටවත් කරදරයක් බාධාවක් වෙන්නේ නැති විදිහට තමයි අපි පන්සලේ මේ හැසිරෙන්න ඕනේ. ඉතින් දැන් හොඳට දැන් ටීචර් කියපු ටික මතකයි නේද? හරි. ඊට පස්සේ අපි පන්සලට ගිහිල්ලා පන්සලට යනකොට අපි අරගෙන යන්න දේවලුත් තියෙනවා. පන්සලට ගිහිල්ලා කරන දේවලුත් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු පන්සලට ගිහිල්ලා මොකද කරන්නේ කියලා.
පන්සලට ගිහිල්ලා දැන් පන්සලට ඇතුල් වුණානේ. ඇතුල් වුණාට පස්සේ අපි මල් ආසන හොඳට පිරිසිදු කරන්න ඕනේ. පරවෙච්ච මල් අයින් කරලා නේද? මල් ආසන දෝලණය කරලා හොඳට මල් ආසන පිරිසිදු කරන්න ඕනේ. එහෙම කීම තමයි. තව එකක් තියෙනවා මොකක්ද? පන්සලේ මිදුල අමදින්න ඕනේ. අමදිනවා කියන්නේ මොකද්ද? අතු ගන්න. නේද? ගොඩාක් පන්සල්වල පොල් අත්තේ හැඩයට තමයි අර ලස්සන අතු ගාලා තියෙනවා. හරි ලස්සනයි. පන්සලට මේ දැන් ගිහිල්ලා කරන්න ඕන කෑ ගහන්න නැතුව අපි කරන්න ඕන මල් ආසන මේ දෝමනය කරන්න. මේ මල් ආසන අස් කරලා මේ සේරම පන්සලට ගිහිල්ලා මල් ආසන පිරිසිදු කරලා ඊපස්සේ මිදුල අමදින්න ඕනේ. අතු ගන්න. අපි අතු ගන්නවා කියලා කියන්නේ අමදිනවා කියලා කියන්නේ. මිදුල අමදින්න ඕනේ. නේද? ඊට පස්සේ කොළ ඔක්කොම එකතු කරලා වැටිච්ච කොළ, බෝ කොළ ඒවා හැම ඔක්කොම නියමිත බඳුන් වලට දාන්න ඕනේ. ඉස්සෙල්ලාම ගිහිල්ලා වන්දනාමාන කරන්න කලින් මේ දේවල් කරන්න දුවේ පුතේ. ඔයගලන්ට පුළුවන් නේ. හරිම සරලයි නේද? හරිම ගොඩාක් පින් සිද්ධ වෙන දෙයක්. ඉස්සෙල්ලාම ගිහිල්ලා කරන්න ඕන එන්න ඒ ටික. හරිද? ටීචර් කියලා දෙන්නම් පන්සලට අපි ගෙනියන්න ඕනේ මොනවද කියලා. අපි පන්සලට මල් අරගෙන යන්න ඕනේ නේද? සුවඳවත් වර්ණවත් මල්. ලස්සන මල් අපි අරන් යන්නේ. අපි හිතන්නේ කොහොමද ලස්සන මල් වට්ටියක් හදන් යනවා කියලා? ඒ වගේ ලස්සනට මල් හදන්න කියන්නේ පිළියෙල කරලා මල් වට්ටියකට දාලා ලස්සනට අපි අරගෙන යන්න ඕනේ. දැන් මල් පූජා කරන ගාථා එහෙමත් තියෙනවා මගේ දුවල පුතාලා. ඒවා මේ දන්නවා. දන්නේ නැති අය පාඩම් නැති අය දන්නේ නැති අය කවුරුත් නැහැ. පාඩම් කරගන්න පාඩම් නැති අය. දැන් මම මේ කියලා දෙන දේවල් දන්න චූටි පැටව ඉන්නවා. දන්නේ නැති අයත් ඉන්න චූටි අය දන්නේ නැහැ පිළිවෙල කොහොමද කියලා. ඉතින් හැමෝටම තමයි මේ වීඩියෝ එක ටීචර් කරන්නේ. ඉතින් මල් අරන් යන්න ඕනේ. ඒ වගේම තමයි සුවඳ දුම් නේද? හඳුන් කූරු සුවඳ දුම් අරගෙන යන්න ඕනේ. සුවඳ දුම්. ඒකුත් සුවඳ මේ හඳුන් කූරු වර්ග තියෙනවා. ඉතින් අපේ මේ චුටි දුවල පුතාලා හරිය ආසයි. කියන්නේ පන්සල් යන්න ලෑස්ති වෙන්න කිව්වහම ගොඩාක් දේවල් ලෑස්ති කරගන්නවා. අපි නම් හඳුන් කූරු ගෙනියන්න ඕනේ. ඊපස්සේ පොල් තෙල් ගෙනියන්න ඕනේ. පහන් පත්තු කරන්නනේ. අපි පහන් වැටි ලස්සනට මේ පන්සලේ හදලා තියෙනකොට අපි පහන් වැටි වලට තෙල් දාලා නේද? පහන් තිර පහන් පත්තු කරන් තිරවලින් පහන් තිර ගෙනියන්න ඕනේ. ඊට පස්සේ අපි පන්සල් ගිලන් පස මේ සූදානම් කරගෙන යනවා. ගිලන් පස ගෙනියනවා. විවිධ දේවල් ගෙනියනවා නේද? අවස් කාලයේදී බෝධි පූජාවක් තියෙනවා නම් ඒවට අවශ්‍ය දේවල්. මේ දැහැත් ගෙනියනවා නේද? දැහැත් ගෙනියන්න ඕනේ. ඊට පස්සේ අෂ්ටපාන පූජා වර්ග තියෙනවා නම් විවිධ මේ පාන වර්ග බුදුරජාණන් වහන්සේට පූජා කරන විවිධ පාන වර්ග ගෙනියනවා නේද? ඒ වගේ ගොඩක් දේවල්. දැන් ආයි පිළිවෙලින් කිව්වොත් මල් ගෙනියන්න ඕනේ, හඳුන් කුරු ගෙනියන්න ඕනේ, පහන් තිර, පොල් තෙල් නේද? ඒ වගේම දැහැත් ඉතින් ගියාම ගිලන් පස ගොඩක් තව ගෙනියන දේවල් බෙහෙත් ඖෂධ වර්ටි පූජා කරනවානේ නේද? ඒවත් ගෙනියනවා පන්සලට මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මේ ගෙනියන දේවල් තමයි දැන් මේ ටීචර් කිව්වේ. වගේ තමයි උදේ පාන්දර කිරියාහාර පූජාවක් නම් කිරියාහාර ලස්සන පිළියෙල කරලා පාත්‍රයකට බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ඉතින් අමතරවත් මේ වීඩියෝ එකෙන් චුටි දුවල පුතාලට මොනවද මේ පන්සලට ගෙනියන්න කියලා දෙන්න ටීචර් කියලා දුන්නා. දැන් ස්වාමීන් වහන්සේට මේ කතා කරලා වඳින්න යනවා නම් පිරිකරක් අරගෙන යන්න ඕනේ නේද? පිරිකර පූජා කරලා එහෙමනේ අපි දැනගන්න බෑ ඒවා. ඒක නිසා දැන් මේ වීඩියෝ එක බලලා දැන් ඔන්න ටීචර් කියලා දෙන විදිහට පන්සල් යනකොට මේ දේවල් අරගෙන යන්න. ඒ වගේම තමයි අපි පන්සල් ගිහිල්ලා දැන් මේ පන්සලට ගෙනියන දේවල්, පන්සලට තුන්නම් කරන දේවල් නේද? පන්සලට ගිහිල්ලා නොකළ යුතු දේවල් ඔක්කොම කිව්වා. දැන් අපි ඉගෙන ගමු
හරියට වන්දනා කරන්න මේ බලන්න මෙන්න මේ විදිහට නෙළුම් මලේ විදිහට තමයි අත් දෙක තියාගෙන තොහොත් මුදුනේ තියාගෙන තමයි වන්දනාමාන කරන්නේ. පන්සලට ගිහිල්ලා වන්දනා කරන්නේ. නෙළුම් මලක් විදිහට අපි අත් දෙක මෙන්න මේ විදිහට තමයි තියාගන්නේ. නෙළුම් මලක් විදිහට. හොඳේ? හරි. දැන් චුරි දුව පුතේ අපි පළවෙනියට පන්සලට ගිහිල්ලා කොයි ස්ථානයටද යන්නේ? නේද? ඒක දැනගන්න එපා. චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ. නේද? චෛත්‍ය වන්දනා කරන්නේ. ඉතින් චෛත්‍ය වන්දනා කරනකොට අපි දකුණු පැත්තෙන් තමයි චෛත්‍ය වටේ ගමන් කරන්නේ. වම් පැත්තෙන් නෙවෙයි. දකුණු අත පැත්තෙන්. අපේ දකුණු අත තියෙන බත් කන අත පැත්තෙන් තමයි අපි චෛත්‍ය වන්දනා කරන්න වටේ පැදකුණු කරන්නේ. චෛත්‍ය රාජානන් වහන්සේ දෙසට හරවාගෙන තමයි අපි හරීම සංවරව ගාථා කියමින් අපිට බුදුගුණ ගායනා කරන්න පුළුවන්. වන්දාමි චේතියන් සබ්බං මේ වන්දනා කරන්න පුළුවන් චෛත්‍ය වහන්සේට වඳින ගාථාව. ඉතින් ඉස්සල්ලාම චෛත්‍ය රාජානන් වහන්සේ තමයි වන්දනාමාන කරන්න අපි පන්සලට ගියාම යන්නේ. ඉතින් දැන් ටීචර් කිව්වා වගේ මේ කරුණ ඔළුවේ තියාගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. ඔන්න ඉස්සල්ලාම පන්සලට ගියාම අපි කොහෙටද යන්නේ? එහෙම කියලා මතකෙට එන්න ඕනේ. කොයි පැත්තෙන්ද අපි චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්න මේ පටන් ගන්න කොයි පැත්තෙන්ද නේද? ඒක හොඳට ඔළුවට එන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවනුව යන්නේ කොතනද? බෝධීන් වහන්සේ වන්දනා කරන්න. බෝධීන් වහන්සේ වන්දනා කරනකොට ගොඩක් මේ චූටිදුවල පුතාලගේ දෙමාපියෝනේ චූටිදුවල පුතාලා මේ කර්මේ පැන් කල අරගෙන යනවා. කමක් නෑ. පැන් කල ඒ විදිහට බෝධීන් වහන්සේගේ දෙසට පැන් කලේ මේ තියාගෙන තමයි වටේට වන්දනාමාන කරගෙන යන්න ඕනේ. ඉතින් බෝධීන් වහන්සේ තමයි දෙවනියට වන්දනා කරන්නේ. නේද? ඊට පස්සේ දෙවනුව තුන්වෙනුව වන්දනා කරන්නේ බුදු පිළිම වහන්සේ. නේද? පන්සලට ගිහිල්ලා බුදු පිළිම වහන්සේට මල් තියලානේ ලස්සන මල් ආසනේ හදලා තියෙනවනේ. ලස්සන අපි ගෙනාපු ලස්සන මල් සුවඳවත් වර්ණවත් නේද? වර්ණ ගන්ධ ගුණෝපේතා. ගාථා බලන්නකො නේද? ඒ වර්ණයෙන් ගන්ධයෙන් සුගන්ධයෙන් තියෙන මේ මල් ඉන්ද්‍රජ පූජා වේවා කියලා අපි පූජා කරන්නේ. ඉතින් මල් ආසනේ ලස්සන තියලා මේ බුදු පිළිම වහන්සේට තමයි තුන්වෙනුව අපි වන්දනා කරන්නේ. ඉතින් මගේ දුවල පුතාලා දැන් ටීචර් කිව්ව දේවල් ටීචර් ගොඩාක් පැහැදිලිව සරලව කියලා දුන්නා. ටිකක් වැඩිපුර විස්තරත් කියලා දුන්නා. කමක් නැහැ. ඒව දැනගත්තට වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් හොඳින් මතක තියාගෙන ඒ වගේම තමයි මගේ දුවල පුතාලා උදේට පුළුවන්කමක් තියෙනවා ගොඩාක් හොඳයි. හවසට මුළු ගෙදරම සහභාගී කරවාගෙන බුදුන් වඳින්න ඕන. එතකොට තමයි අවබෝධයක් එන්නේ වගේ පින් ලැබෙන්නේ නේද? බුද්ධ වන්දනා කරන්න. හැමදිනාටම ටීචර් කියන්නේ ඒකයි බුදුන් වඳින්න ඕනේ වගේ තමයි දහම් පාසල් යන්න ධර්මයේ පිළිබඳ දැනගන්න නේද? මේ බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන තව ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන් දහම් පාසල් යන්න ඕනි, බුදුන් වඳින්න ඕනි නේද? මේ පිළිවෙල දැන් ටීචර් කියලා දුන්න විදිහට පන්සලට ගියාම හරිම සංවරව ඒ වතාවත් කරන්න ඕනි. දැන් මේ හැම දෙයක්ම මතකෙට අරගෙන මේ වීඩියෝ එක නැවත බලන්න. මේ මං කියලා දුන්න කරුණු මතකයට ගන්න කියලා මං ආදරයෙන් මගේ පැටවුගෙන් ඉල්ලනවා. ඉතින් දැන් මේ වීඩියෝ එකකින් මම හිතනවා මගේ දුවල පුතාලා දන්න නැති දේවල් ඉගෙන ගත්තා, දන්න දේවල් තව වැඩි දියුණු කරගත්තා කියලා නේද? ඉතින් මේ වීඩියෝ එක බලලා ටීචර්ගේ පුංචි පැංචෝ කියලා YouTube channel එක තමයි තියෙන්නේ. තව ගොඩක් වීඩියෝස් දාලා තිනවා මේ channel එකේ. ඒ වීඩියෝස් ගොඩාක් වැදගත්. ඒව බලලා
YouTube channel එක subscribe කරන්න bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. මොකද ඉස්සරහට දාන videos ඔක්කොම ඒකට තමයි මේ බලා ගන්න පුළුවන් අලුත් videos බලා ගන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් ඊළඟ දවසෙත් අරන් එන්නම්. මේ වීඩියෝ එක බලලා හොඳට මේ දේවල් මතකෙට අරගෙන හොඳට ඉගෙන ගන්න. හැමෝටම සුබ